ගෙදර ඉස්සරහා නතර කරපු වාහනේ සද්දෙට ඩිස්නි ස්තෝප්පුවට තිව්වේ කවුද කියලා බලන්න. ගේට්ටුව අරගෙන ඇතුළට ආපු පුද්ගලයාව දැක්කම ඩිස්නිගේ හිත මොහොතකට නතර වුණා වගේ දැනුණා. ඒ ආවේ ඇගේ තාත්තගේ මල්ලි. ඒ කියන්නේ ඇගේ පාප්පා. බාප්පේ ඔයා? ගොඩ දවසකින්නේ. එන්න ඇතුළට බාප්පේ. ඩිස්නි කිව්වේ හරිම සතුටින්. බාප්පා ඇදෙස බලාගෙන හිනා වුණේ හරිම කඩවසම් විදිහට. එයා දැක්කම බාප්පා කෙනෙක් වගේ නෙමෙයි. හරියට නළුවෙක් වගේ. තලෙණු පාට හැඩි සිවුර ඇත්තට මෙයා තවුන පෙනුමක් තිබුණ කෙනෙක්. ඔව් දුවේ මේ පැත්ත වැඩකට ආවා. ඉතින් හිතුණා ඔයාලවත් බලලා එන්න ඕනි කියලා. බාප්පා සාලේ සෝෆා එකේ වාඩි වෙන ගමන් කිව්වා. එයා ඩිස්නි දිහා ඇස් ලොකු කරලා බලාගෙන හිටියේ පුදුමයෙන් වගේ. ඇයි බාප්පේ ඔය විදිහට බලන්නේ? මගේ මොකක් හරි වෙනසක් තියනවද? ඩිස්නි ඇහුවේ ඇගේ ඇඳුම හරි ගස්ස ගන්න ගමන්. නෑ දුවේ මම මේ බැලුවේ කෙල්ල දැන් ගොඩාක් ලොකු වෙලානේ කියලා. පුංචි කාර්යය දැක්කට පස්සේ මම මේ දකින්නේ අදනේ. ඇත්තටම හරිම ලස්සනයි ඔයා. බාප්පා කිව්වේ අවංකවමයි. ඒ වචන වලට ඩිස්නිට පොඩි ලැජ්ජාවක් දැනුණා. බාප්පා වාඩි වෙලා ඉන්න. මම බාප්පට බොන්න මොනවා හරි අරන් එන්න. ඩිස්නි කුස්සියට යන්න හදද්දි බාප්පා ඒව නැවැත්තුවා. දැම්ම මුකුත් ඕනේ නෑ දුවේ. තේ ටිකක් හදලා දීලා මාව ඉක්මනට එලව ගන්නද හදන්නේ මේ? බාප්පා විහිළුවට වගේ ඇහුවා. අනේ නෑ බාප්පේ. බාප්පට මහන්සි ඇතිනේ. ගොඩාක් දුර ඉඳන් ආවේ. ඒකයි මම ඇහුවේ. ඉන්නකෝ මම ඉක්මනට මොනවා හරි හදන් එන්න. ඩිස්නි hina වෙලා කිව්වා. සාලේ තිබුණේ පුදුම නිහඬියාවක්. බාප්පා වටපිට බලලා ආයෙත් ඩිස්නිගෙන් ඇහුවා. කෝ අම්මයි තාත්තයි ගෙදර කවුරුත් පේන්නේ නැත්තේ? අම්මයි තාත්තයි උදෙන්ම ගෙදරින් පිටත් වුණා බාප්පේ අත්තම්මව බලන්න යන්න ඕනි කියලා. අත්තම්මට ටිකක් අසනීපයිලු. ඩිස්නි පිළිතුරු දුන්නා. ඔව් මාත් මගේ ඇති අයියට කෝල් කළා. ඒ වෙලාවේ අයියා කිව්වා තාම අත්තම්මලගේ ගෙදර ඉන්නේ කියලා. එහෙනම් අම්මයි තාත්තයි ඇති රෑ වෙයි නේද? ඒක තමයි බාප්පේ. මම හිතන්නේ අද රෑ වෙයි එන්න. ඩිස්නි කිව්වා. ඔය වෙලාවෙම ගෙදර ලෑන්ඩ් ෆෝන් එක රින් වෙන්න ගත්තා. ඒ ඩිස්නිගේ අම්මගෙන්. හලෝ අම්මේ? ඔව් බාප්පා ආවා. දැන් සාලේ ඉන්නවා. හරි අම්මේ. මම බාප්පට උඩ මැද කාමරේ ලෑස්ති කරලා දෙන්නම්. එයාලෙත් ගොඩක් රෑ වෙයිද? හා පරිස්සමින් එන්න එහෙනම්. ඩිස්නි ෆෝන් එක තිබ්බා. බාප්පේ අම්මා කිව්වා බාප්පට අද මෙහෙ නවතින්න කියලා. මම බාප්පට උඩ කාමරේ ලෑස්ති කරන්නම්. ඩිස්නි පඩි පෙළ නැගලා උඩට ගියා. කාමරේ අස්පස් කර ඉවර වෙලා ඩිස්නි පහළට ඇවිත් කිව්වා. බාප්පේ ඔයාට ඉන්න මැද කාමරේ ලෑස්ති කරා. ගිහින් වස් එකක් දාගෙන විවේක ගන්න. හරි සුදුමැණිකේ. මම එන්නම්. බාප්පා කිව්වා. ඒ සුදුමැණිකේ කියන වචනේ ඇහෙනකොට ඩිස්නිගේ හිත කැස්සුණා. පුංචි කාලේ බාප්පාට නිතරම කතා කරේ ඒ නමින්. අවුරුදු ගානකට පස්සේ ඒ හඬින්ම ඒ නම හෙද්දි ඇයට අමුතුම හැඟීමක් දැනුණා. බාප්පා උඩට ගිහින් වස් එකක් දාලා ඇඳේ වැතිරුණා. ටික වෙලාවකින් මුළු පරිසරයම අඳුරින් වැහිලා ගියා. වැස්සකුත් එන්න වගේ අහස කළු කරලා තිබුණේ. ඔය අතරේ තාත්තගෙන් බාප්පට කෝල් එකක් ආවා. මල්ලි අත්තම්මා අක්කට යන්න දෙන්නේ නෑ කියලා අඬනවා බං. අද අපිට මෙහෙ නවතින්න වෙනවා. උඹට කරදරයක් වෙයිද දන්නේ නෑ. තාත්තා කිව්වා. නෑ අයියේ ඒකට කමක් නෑ. මම සුදුමැණිකේ එක්ක එන්නද එහෙ? බාප්පා ඇහුවා. එපා මල්ලි දැන් රෑ වෙලානේ. පාරවල් වල අලි ඉන්නත් පුළුවන්. උඹ කෙල්ලවත් බලාගෙන අද එහෙ හිටපන්. අපි හෙට උදේම එන්නම්. තාත්තා කිව්වා. බාප්පා කාමරෙන් එළියට ඇවිත් ඩිස්නිට කතා කළා. සුදුමැණිකේ ඇයි බාප්පේ? ඩිස්නි සාලේ ඉඳන් ඇහුවා. අත්තා අම්මා එන්න දෙන්නේ නෑ කියලා. අද අම්මයි තාත්තයි එන්නේ නෑ කිව්වා. අපි දෙන්නට තමා අද ගෙදර ඉන්න වෙන්නේ. බාප්පා කිව්වම ඩිස්නිගේ හිතට පොඩි බයක් වගේම අමුතුම කුතුහලයක් දැනුණා. මුළු රෑම බාප්පා එක්ක තනියම ඉන්න වෙනවා කියන එක ඇයට අදහ ගන්න බැරි වුණා. එහෙනම් බාප්පේ මම රෑට කන්න මොනවා හරි ලෑස්ති කරන්නද?
ඩිස්නි ඇහුවා. එපා දුවේ, ඔයා දොරවල් වහගෙන ඉන්න. මම ඉක්මනට ගිහින් කඩෙන් මොනවා හරි අරන් එන්නම්. බාප්පා එළියට ගියා. ඩිස්නි දොරවල් වහලා කාමරේට වෙලා හිටියා. එයාගේ හිතේ තිබුණේ බාප්පා ගැන විතරයි. එයා ඒ පිරිමි පෙනුම කතා කරන විදිහ ඩිස්නිව වශී කළා වගේ. ටික වෙලාවකින් බාප්පා කෑම අරන් ආවා. දෙන්නත් එක්කම කෑම මේසේ වාඩි වෙලා කෑම කන්න ගත්තා. කෑම රසයිද බාප්පේ? ඩිස්නි ඇහුවා. ඔව් දුවේ, හරිම රසයි. හැබැයි ඔයාගේ අතින් හදපු කෑමක් කන්න තිබුණා නම් තවත් අගේ ඇති. බාප්පා hina වෙලා කිව්වා. කෑම කාලා ඉවර වෙලා ඩිස්නි පිගන්ටි කාලා කුස්සියට යන්න හැරුණා විතරයි. එයාගේ කකුල පැටලිලා බාප්පාගේ ඇඟ උරටම වැටුණා. ඒක හරිම අහම්බෙන් වුණ දෙයක්. ඩිස්නිගේ මුළු ඇඟම බාප්පගේ පපුවට තද වුණා. බාප්පා ඇව වැටෙන්න නොදී ඉනෙන් අල්ලගත්තා. ඒ මොහොතේ දෙන්නගෙම හුස්ම වැටෙන තරම් සමීප වුණා. දෙන්නම එකිනෙකාගේ ඇස් දිහා බලාගෙන හිටියේ ලෝකෙම අමතක වෙලා වගේ. බාප්පගේ අතක් නොදැනුවත්වම ඩිස්නිගේ පපුව උඩ නතර වුණා. ඩිස්නිට මුළු ඇඟම හිරිවැටිලා යනවා වගේ දැනුණා. විනාඩියක් විතර ඒ විදිහටම හිටපු දෙන්න පියවිසිහට ආවේ බාප්පගේ ෆෝන් එක රින් වුණාමයි. ඩිස්නි ඉක්මනට බාප්පගේ ඇඟෙන් අයින් වෙලා ලැජ්ජාවෙන් කාමරයට දිව්වා. එයාගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා. මොකක්ද ඒ වුනේ? මටයි මෙහෙම හිතෙන්නේ. ඩිස්නි තමන්ගෙන්ම ඇහුවා. බාප්පත් තමන්ගේ කාමරයට ගිහින් කල්පනා කරන්න ගත්තා. එයාට ඩිස්නිගේ ඒ සිනිතු අමතක කරන්න බැරි වුණා. එයා කෑම ගේන්න ගිය වෙලාවකින් ආපු මදුරස බෝතලේ ඇරලා පොඩි අඩියක් ගැහුවා. හැඟීම් පාලනය කරගන්න බැරි තරමට එයා ඩිස්නි ගැන හිතන්න ගත්තා. මේ අතරේ ඩිස්නිටත් නිින්ද ගියේ නෑ. එයාට බාප්පව දකින්න, එයා එක්ක කතා කරන්න ලොකු ආසාවක් ඇති වුණා. ඩිස්නි හැමින් සීරුවේ තමන්ගේ කාමරයෙන් එළියට ඇවිත් බාප්පගේ කාමරයේ දෙසට පියවර තැබුවා. කාමරයේ දොර ටිකක් ඇරලා තිබුණේ. බාප්පේ, ඩිස්නි හැමින් කතා කළා. එන්න සුදුමැණිකේ, ඇයි නින්ද යන්නේ නැද්ද? බාප්පා ඇඳේ වාඩි වෙලා ඉන්න ගමන් ඇහුවා. එයාගේ ඇස්වල තිබුණේ අමුතුම බැල්මක්. නෑ බාප්පේ, මට නිකන් බයක් වගේ දැනුණා. ඒකයි ආවේ. ඩිස්නි බාප්පා ළඟින් වාඩි වුණා. බාප්පා ඩිස්නිගේ අතින් අල්ලගත්තා. බය වෙන්න එපා දුවේ, මම ඉන්නවනේ. ඔයා දන්නවද? මම අද මුළු දවසේම හිතුවේ ඔයා ගැන විතරයි. බාප්පා කිව්වා. ඩිස්නි බාප්පගේ උරහිසට ඔළුව තියාගත්තා. මාත් එහෙමයි බාප්පේ. මට ඔයාව ගොඩාක් මතක් වුණා. අද වුණතේ මට අමතක කරන්න බෑ. ඩිස්නිම මුණන්න ගත්තා. දෙන්න අතර තිබුණේ ලොකු ආදරණීය පැඳීමක්. ඒක වැරදිද හරිද කියලා හිතන්න තරම් සිහියක් ඒ වෙලාවෙ දෙන්නටම තිබුණේ නෑ. බාප්පා ඩිස්නිව තවත් තදින් තොලු කරගත්තා. සුදුමැණිකේ, මම ඔයාට ගොඩක් ආදරෙයි. මේක කාටවත් කියන්න එපා. මේක අපේ රහසක්. බාප්පගේ නාලට හාද්දත් එමින් කිව්වා. ඒ රාත්‍රියේ හරිම නිහඬයි. ඒත් ඒ නිහඬතාවය ඇස්සේ ලොකු ආදර කතාවක් ලියවෙන්න ගත්තා. දෙන්නම එකිනෙකාගේ උණුසුමේ කිරිලා ලෝකෙම අමතක කරලා ඒ මොහොත වින්දා. පවුලේ නෑකම් වලට වඩා එහා ගිය හැඟීමක් දෙන්න අතර ගොඩ නැගිලා තිබුණා.